ඕගොල්ලෝ ඔය දැන් මෙතන ඉඳන් ඊළඟට ෆේස් කරන්න ඉන්න අවුරුදු 10 වෙන්නේ ඒ කියන්නේ සමහරක් කාලා තියෙනවා අපිට මොකුත්ම නැතුව ඔහේ ඉන්න තියෙන්නේ. සමහරක් කාලා තියෙනවා අපිට තියෙන්නේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න විඳින්න දේවල් පුළුවන් තරම් දකින්න එහෙම තියෙන අවුරුදු එහෙම තියෙන කාලවල තියෙනවා. සමහරක් කාලා තියෙනවා ඒ කාල සම්පූර්ණයෙන්ම අපිට පැවරලා තියෙන්නේ අපිව කන්ස්ට්‍රක්ට් කරන්න. ඒ කියන්නේ ඔයා කියන මනුස්සයාව බිල්ඩ් අප් කරන්න. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට ඕගොල්ලෝ මොන වගේ මිනිස්සෙක්ද වෙන්න යන්නේ කියන ඒ මිනිස්යාව බිල්ඩ් අප් කරන්න තමයි මෙතනින් ඉස්සරහට යන අවුරුදු 10ක නැත්නම් අපි කියන්නේ මිනිස්සුන්ගේ අවුරුදු 20 ගණන් පාවිච්චි වෙන්නේ ඒකට 20 ගණන් කියලා කිව්වට ඇත්තටම ඒ ලෙවල් අන්තිම අවුරුද්දේ වගේ ඉඳන් මෙතන ඉඳන් ඉස්සරහට තව අවුරුදු 10ක් ඒ කියන්නේ අවුරුදු 30 වගේ කිට්ටු වෙනකන් ඕගොල්ලෝ ඉන්නේ ඔයාව කන්ස්ට්‍රක්ට් කරන වයසක මිසක් ඔයා ඉන්නේ එන්ජොයි කරන වයසක ජීවිතේ විඳින වයසක නෙවෙයි හරි දැන් පළවෙනි කාරණාව විදිහට ඕගොල්ලෝ ඔලුවට දා ගන්න ඕනේ එක වැදගත් දෙයක් වෙන්නේ ඔන්න ඔය කියන කතාව. ඒ කියන්නේ මේ ඊළඟට යන අවුරුදු 10 වගේ කාලය මෙච්චර කල් ගත වුණු අවුරුදු 10 වගේම හෝ අවුරුදු 20 හරි ඒ වගේ කාලය වගේ කතා කරන්න ගියොතින් ඕගොල්ලෝ වරද්ද ගන්න පුළුවන් හොඳම එකෙන් වරද්ද ගන්නවා. මේ ඊළඟට තියෙන අවුරුදු 10 තියෙන්නේ ඔයා කියන මනුස්සයාව නිර්මාණය කරගන්න සහ ඔයාගේ වටපිටාව සහ ඔයාගේ ලයිෆ් එක කියන එක හදාගන්නයි තියෙන්නේ. ඒ හදාගන්න කාලේ ඊටාම අමාරු අසීරු දේවල් ටිකක් මැදින් යන්න වෙයි. නමුත් ඒ වයස තමයි ඕන මනුස්සයෙකුට ඒකට මුහුණ දෙන්න තියෙන කාලේ. සහ ඒ වයසේදී අපි හැමෝම අපේ වටේ යාළුවෝ ඉන්නවා. ඒකටම ඒ ස්ට්‍රගල් එකේම ඉන්න තව මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒතකොට සමහරක් වෙලාවට ඒ කාලේ අමාරුවත් අපිට එහා පැත්තේ එකෙක් ඉන්නවා බෙදා ගන්න. අපි අපේ ප්‍රශ්නයක් උඩ ගෙනදියද්දි ඌට තියෙන ඊට වඩා ප්‍රශ්නයක් අපිට කියන්න. අන්තිමට අපි දෙන්නම බලහන්කෝ අපේ ජීවිතවලත් හැටි නේද කියලා hina වෙලා හොය ඉන්නවා. ඒ වගේ ඉන්න පුළුවන් කාලයක් වීම තවත් එක හේතුවක්. ඔය එන අවුරුදු 10 නැත්නම් ඊළඟට ඕගොල්ලෝ ගණදුරු කරන 20 ගණන් වල වයස් සීමාව අර ඕගොල්ලන්ට කන්ස්ට්‍රක්ට් වෙන්න ඒ වයස තියන්න කියලා කියන්න හේතුවක් ඔන්න ඕක. ඒතර ඕගොල්ලන්ගේ මෙතනින් ඉස්සරහට යන කාල සීමාව සම්පූර්ණ ළමයි ඔයාලා යන්නේ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ එන්ඩ් රිසල්ට් එකේ නෙවෙයි. දැන් ඕන මනුස්සයෙක් අර දකින්න සුන්දරත්වයේ දකිනවා. ඒ කියන්නේ දැන් සරලව අපේ ගැන වුණත් ඕන මනුස්සයෙක් අර ඒ මොනවා හරි අපි ලබාගෙන තියෙන යම් දේවල් ටිකක් තියෙනවා නම් ඒක සමහරකට ගියක් දොරක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, ඉන්න විදියක් වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම පේනවා. ඒක හරිය ලස්සනයි. හැමෝම මාර කැමතියි. මටත් ඕන අර වගේ දෙයක් ගන්න. මටත් ඕන මේ වගේ වෙන්න. මටත් ඕන මෙන්න මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න. ඒ වගේ විවිධාකාර පුද්ගලයෝ වටේට ඕගොල්ලෝ ඒ වගේ විවිධ දේවල් ටිකක් හදාගෙන තියෙනවා. අර ඒක කරන එක ඕන මිනිහෙකුට පුළුවන් දේ. ඒක ඔයාට එහෙම ලොකු හීනයක් තිබුණා කියලා ඔයා කිසිසේත්ම විශේෂ වෙන්නේ නැහැ. ඒක හැමෝම කරනවා. ඕන මිනිහෙකුට එහෙම තමන් ගැන ලොකු එස්ටිමේෂන් එකක් මම මෙහෙම කරනවා මං අරම කරනවා මම මේ වගේ තැනකට යනවා. ඒ ටික හැම මිනිහෙකුටම තියෙනවා. ඒක නැත්තේ නෑ. වෙනස් වෙන්නේ ඒකට යන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක හරහා ඔයා යන්න කැමතිද සහ යන්න පටන් ගන්න ගොඩක් යවුන් ඉන්නවා. ඒක අතහැරලා දාන්න නැතුව කාගෙන අල්ලගෙන ඉන්න කැමතිද කියන කාරණාව මත තමයි මිනිස්සු කියන දෙජාතිය වෙනස් වෙන පොයින්ට් එක හැදෙන්නේ. ඉතින් එතකොට මේ ඕගොල්ලෝ ඊළඟට ෆේස් කරන්න යන අවුරුදු 10 ඇතුලේ තියෙන්නේ අර අවසාන අපි කතා කරන සුබවාදී ඒ එන්ඩ් ගෝල් එක නැත්තම් ඒ සුන්දරයයි සලකන ජීවිතය වෙනුවෙන් ඔයාලට යන්න තියෙන ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක හරහා යන්නේ නැතුව අර කියන රිසල්ට් එක එන්නේ නැහැ කීයටවත්. ඉතින් පළවෙනි එක තේරුම් ගන්න ඔය ඕනේ හැමෝම කැමති අන්තිම වෙන හම්බෙන කේක් ගෙඩියට. හැබැයි කවුරුත් කැමති නැහැ මේ කේක් එක හදන්න දරන්න වෙන මහන්සියට ඒකට බඩු ගේන්න කඩේ යන්න වෙන ඒවට එව්වට කවුරුත් ආස නැහැ. හැමෝම අන්තිම කෑල්ලට විතරක් ආසයි. ඒ හින්දා ඕගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න අර පාට් එකට ආස වීම ඔයා කිසිසේත්ම විශේෂ කරන්නේ නැහැ. ඔයා විතෙන් අරන් යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ප්‍රොසෙස් එක ඇතුලේ ඊළඟ අවුරුදු 10 ඇතුලේ ඔයා ගණනුදෙනු කරන විදිහ මත. එතකොට එහෙම ගනුදෙනු කරගෙන යනකොට ඕගොල්ලෝ ඒකට ගැලපෙන්න හදාගන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් ටික සම්බන්ධව තමයි මම චුට්ටක් මේ කියන්න යන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඊළඟට යන අවුරුදු 10 ඔයාලගේ දැන් ඔළුවේ තියෙනවනේ මම මෙහෙම එකක් කරන්නේ මම මෙහෙම එකක් කරන්නේ මම මෙහෙම එකක් කරන්නේ වගේ විවිධාකාර දේවල් ඔළුවේ තියෙනවා ළමයි. පළවෙනි එක තමයි අපි මේ අධිරේදී හිතාගෙන ඉන්න ගොඩාක් දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ නේ. ඇත්ත කතාව සමහරක් දේවල් ඒ විදිහට වෙයි. ගොඩාක් දේවල් ඒ අපි හිතන විදිහට වෙන්නේ නැති එකන වෙන්නේ. ඉතින් එතකොට අපි ඇත්තටම ගොඩාක් වෙලාවට මේ කරමින් ඉන්නේ මේ වෙලාවේ අපේ ජීවිතේ plan A එක නෙමෙයි plan B එක හෝ සමහරක් විට plan C එක. ඒ කියන්නේ දැන් ඔයාලා A level කරනවා. ඇයි A level කරනවා? ඔයාගේ සමහරකට අන්තිම goal එක තියෙන A level වලින් ලැබෙන දෙයකින් නෙවෙයි. නැත්නම් ඔයා මෙඩිසින් යනවා නැත්නම් ඔයා ඉංජිනේරින් යනවා. හැබැයි ඔයාගේ අවසාන ගෝල් එක ඔයාට අන්තිමට යන්න ඕන ටාගට් එක තියෙන්නේ A level හෝ කැම්පස් ගිහලා මෙඩිසින් ගිහලා යන්න ඕන තැනක නෙමෙයි. ඔයාට වෙන මොකක් හරි දෙයක් කරන්න ඕනේ. හැබැයි තාම ඒ වෙන මොකක් හරි දෙයක් මොකක්ද කියලා එක එක අයිඩියාස් තියෙනවා. නමුත් 100% අයිඩියා එකක් නැහැ එක්කෝ ඉතින් ඔහේ යනවා. ඒ කියන්නේ ඔය හිතාන ඉන්නව කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නෙත් නැහැ. ඔය කරගෙන යන එකක් කරගෙන යාමක් න කරන්නේ. මේ කාලෙදී ඕගොල්ලෝ එහෙම තමයි. හරිද? ඒ කියන්නේ අපි යම් කාලයක් ගණන් කරනවා අපේ ලයිෆ් එකේ plan A එක මොකක් වෙයිද? අපි අන්තිමේට ඒ කියන්නේ ජීවිතය අර එක තැනකට ඇවිල්ලා හරි දැන් මට නතර වෙන්න පුළුවන් පොඩ්ඩක්
කියලා හතියරින්න පුළුවන් කියන තැනට එනකොට අපි ඒ එන තැන මොකක් වෙයිද කියන එක අපි මේ අධීරයේදී දන්නේ නැහැ යමයි. ඒ කියන්නේ සරලව මම විශ්වාස කරනවා මගේ plan A එක මම තාම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මම කරමින් ඉන්න දේ හෝ මම මීට කලින් A level ඇතුලේ කරපු දේ හෝ මෙඩිසින් ඇතුලේ කරපු දේ හෝ මම මෙතන ටියුෂන් ඇතුලේ කරන දේ හෝ මම ටියුෂන් හැර මෙතනින් එළියේ කරන දේවල් අතරින් ඒ එකක්වත් මට හිතෙන්නේ නැහැ තාම plan A එක කියලා. මට හිතෙන්නේ තාම plan B එකේ ඉන්නේ. plan A එක තව හම්බෙයි. තව ඉස්සරහට මොකක් හරි එකක් වෙනම එකක් වෙයි අන්තිමට නතර වෙන තැන කියලා. හරිද? එතකොට මේ යන්නෙත් වෙන plan එක. එහෙම තමයි ජීවිතේ යම් අධීරක් වෙනකන් හැදෙන්නේ. එක්තරා තැනක් වෙනකන් අපි දන්නේ හරියටම මොකක්ද අපි අන්තිමේට කරන දේ. අන්තිමේට අපි මොකෙක් වෙලා නතර වෙනවද කියන එක දන්නේ නැහැ අපි. ඒතර අපි ඒක වෙනකන් මොකක් හරි ඒ වෙලාවට අපිට තියෙන plan B එකක් හෝ plan C එකක් ඇතුලේ වැඩ කරන එකයි කරන්නේ. යම් තැනකදී අපිට අර මොනවා හරි දේවල් අසාමාන්‍ය විදිහට ගැලපෙලා යම් දෙයක් මේක තමයි මගේ වැඩේ විදිහට අපි ඒකටම කමිට් වෙලා 100%ක් ඒකම දේ කරගෙන ඒකම අපේ පැෂන් එක කරගෙන ඒක ආසාවෙන් ඒකම ජීවිතේ කරගෙන කරන්න පුළුවන් දෙයකට අපි එයි කවදාද. හැබැයි ඒ වෙනකන් process එක ඇතුලේ යන්න වෙනවා. ඒ වෙනකන් දැනට අපිට කරන්න තියෙන මොකක් හරි දේ 100%ක් කරන්න වෙනවා. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම. ඒ කියන්නේ මම මේ කියන එක ඇතුලේ තියෙන්නේ මම මේ වෙනකොට ඒ කියන්නේ අවුරුදු දැන් 27 නේ තියෙන්නේ. ඒතර 27 වෙනකොට මම මේ වෙනකන් ඇවිල්ලා දැකලා තියෙන දේවල් වල මගේ අත්දැකීම මම මේ කතා කරන්නේ. ඒතර මෙහෙම කරෝතින් මේ අපි කතා කරන මම මේ දැනට ඉන්න වගේ දෙයක් අපිට ලබා ගන්න පුළුවන් වගේ අදහසක් ඇතුව තමයි මම මේක කියන්නේ. ඒතර ඒක ඔළුවට ගන්න එක නැති එක ඊට ගැලපෙන විදිහට කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒතර කොහොම හරි පළවෙනි දේ වෙන්නේ අපි ලයිෆ් එකේ අනිවාර්යෙන් ලොකු ප්‍රමාණයක් මේ ඊළඟට එන කාල සීමාව තුළ අපි වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ හැබැයි අපේ plan එක මේකද කියලාවත් නොදැන. ඉතින් මේක කරලා මං අන්තිමේට මොකද්ද කරන්නේ? මේක නෙවෙයිනේ මං කැමති විදිය වගේ එකක් එක්ක වැඩ කරන්න වෙන යම් කාලයක් තියෙනවා. ඒක සමහරකට ලොකු කාලයක්. හැබැයි ඒ හැම තැනකදීම A level කරනකොට මම ඒ වැඩේට මගේ 100% දීලා තියෙනවා. ෆැකල්ටි එක ඇතුලේ මං ඒකේ වැඩේ කරනකොට කියන්නේ කැම්පස් එක ඇතුලේ කැම්පස් ලයිෆ් එක ඇතුලේ වුණත් කියන්නේ සාමාන්‍යයෙන් ටියුෂන් උත් කරගෙන කැම්පස් එකේ වැඩිත් කරන එකට අමතරව මම සාමාන්‍ය කැම්පස් එකේ වැඩ ඇතුලේ ඉතින් පුළුවන් හැටියට ඒ දේවල් වලට ඉන්නෝල්ලා තියෙනවා. දැන් මේ ඕගොල්ලන් ගැන වීඩියෝස් අරගෙන මෙන් තියෙන. ඒතර පුළුවන් උපරිමයට ඒ පාර්ට් එකත් කරලා තියෙනවා. ඊට පස්සේ ටියුෂන් කියන එකට ආවට පස්සේ ඒ කියන්නේ මම කියන්නේ මේ මුකුත්ම දක්ෂකමක් නෙමෙයි මම කියන්නේ. හරිද? එකම දේ දැන් බලන්න දැන් මේ වෙලාව 12:48යි. ඇයි මෙහෙම මේ පරිප්පුව කන්නේ? එහෙම තමයි ළමයි. ඒ කියන්නේ ඒක මම දැකලා තියෙනවා වැඩ කරන විදිහ. එහෙම අපි දෙන කමිට්මන්ට් එක එතනින් එළියට වැඩ කරන විදිහ මම දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙන නිසා මම බය නැතුව ඕනම තැනකදී මේ විදිහට වැඩ කරන්න ජීවිතේ තෝරගන්නවා. ඔය ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට වෙලා තියෙන ඔයාලා එහෙම වැඩ කරලා නැහැ. සහ වැඩ කරාම ඒකෙන් හම්බෙන දේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක දන්නවනම් ඒකට වහ වැටෙන එකේ කාගෙන කරගෙන යනවා කොච්චර අමාරු කොහොම තැනකට මොන දෙන්න උනත්. සමහරකට මොකද්ද මම මේ කරන්නේ? මම මේක කරත් නැතත් එහෙම මහලු වෙනසක් වෙන්නේ නැහැ නේ කියලා හිතීතිත් උන් ඒක කරගෙන යනවා. එතකොට ඕගොල්ලෝ මේ ඊළඟට යන කාල සීමාව තුළ කරන යම් දේවල් තියෙයි ඔයාට ඕනෙවත් නැහැ ඒව කරන්න. ඔයාට හිතෙන්නේ ජීවිතේ කවදාවත් මම මේක වැඩක් වෙන එකක් නැහැ කියලා. හැබැයි ඒ process වල හැටි එහෙම තමයි. ඒව කරන්න ඒක ඒ වෙලාවේ ජීවිතේ අංක එක කරගෙන ඔයාට ඒක ඒ වෙලාවේ කළ හැකි උපරිම යම් ප්‍රමාණයක් ඇතිනේ. ඒකෙන් කරන්න. ඒව ඊට පස්සේ හිතා ගන්න බැරි විදියට අන්තිමට ගැලපෙයි. ඒ කියන්නේ ළමයි අපේ ලයිෆ් එක ඉවර කරගෙන යනකොට අපිට අපේ ජීවිතේ වෙන ඩොට්ස් එක එක සංසිද්ධි තියෙනවා. ඒවා ඉස්සරහට පැත්තට ගලපන්න බෑ. මෙහෙම වුණොත් මෙහෙම වෙලා මේකෙන් මෙහෙම වෙලා මේකෙන් මෙහෙම වෙලා කියලා අපි මනෝගහණයව තියෙනවා. ඒවා කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි ලයිෆ් එක යම් කොටසකට ගිහිල්ලා පිටිපස්සට හැරලා බලුවම අපිට මාර ලස්සනට පේන්න කරනවා අර ඩොට් එක මේකට මැච් වෙනවා මේකෙන් මෙතෙන්ට මැච් වෙනවා මේකෙන් මෙතෙන්ට මැච් වෙනවා එහෙම. දැන් ලයිෆ් එක ඉස්සරහට 100%ක් ගලපන්න බෑ. කොහොම කරත් ඒ ගලපන එක අපිට වරදින්නේ. අනිත් පැත්තට රිවර්ස් එකට තමයි ගලපන්න බලන්නේ පිටිපස්ස හැරලා බලන්න. ඒ නිසා පිටිපස්ස හැරලා බලනකොට පසුතැවීම විතර වෙන්නේ නැති වෙන්න හැම තැනකදීම කරන්න පුළුවන් උපරිම පාර්ට් එක කරන්න. ඒක හරියට ඔළුව දාගෙන මේ යන කාලය ඇතුලේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඒ නිසා වැඩ කරගෙන යන කාලෙකදී ඕගොල්ලන් නිකම්ම පුරුදු කරගත්තොත් වටනවා කියලා හිතන පුරුදු කීපයක් මම නිකන් ලිව්වා. හරිද? අර මැද වෙලාවේ නිකන් මේ ටික ඕගොල්ලන්ට කියන්නේ නිකන් පහුගිය අවුරුදු ටිකේ මම ආයමත් මාව රීකෝල් කරගන්නවා නම් මට තිබුණ හොඳයි යයි මම හදාගත්ත මම හිතාගෙන මම විශ්වාස කරගෙන තියෙන යම් ලක්ෂණ ටිකක් මම කියන්නේ. සහ අනිත් කාරණාව තමයි ළමයි මේ වයස්වල ඕගොල්ලෝ කියන්නේ වැදගත් මේකක්. මේක ඇත්තට මේකට ලොකුවට අදාළ වෙන්නේ නැහැ මේ මම කියන එකට. හැබැයි මේක මම විශ්වාස කරනවා මට තිබුණ මාර හොඳ ලක්ෂණයක් කියලා. මේ විදිහට දේවල් ගැලපෙන්න අපි විශ්වාස කරගෙන ඉන්න දේවල් මාර විදිහට වැරදි වෙන්න පුළුවන් කියන එකට අවකාශයක් ඔළුව ඇතුලේ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කාලවල දැන් විශේෂයෙන් ඕගොල්ලෝ ඔය ඉන්න වයසේදී ඔයාලා විශ්වාස කරන ඔයාලා හරියයි දකින්න දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. 80%කට වැඩි ප්‍රමාණයක් ළමයි තව අවුරුදු 7ක් 8ක් යනකොට ඕගොල්ලොම තරයේ ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඕගොල්ලොම ඔයාලා දැන් ඉන්න වයසේ ඉන්න ළමයි මේ වගේ දේවල් කියනකොට අපිත් ඒ වගේව කිව්වනේ කියලා උන්ට hina වෙන තැනටත් ඕගොල්ලෝ පත් වෙනවා.
පළවෙනි ඒක එන වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔයාලා මේ කාලේ හරියයි බොහොම තදින් විශ්වාස කරගෙන ඉන්න දේවල් 80ක් 90ක්ම සම්පූර්ණයෙන් බොරු වෙනවා. ඒක එහෙමයි කියලා මම කියන්නේ මේ කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න එපා නෙවෙයි. දේවල් විශ්වාස කරගෙන ඒ අනුව වැඩ කරන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි හැමතිස්සෙම වැරදි වෙන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. මොකද මීට අවුරුදු 7-8කට කලින් මම හරි කියලා හිතන් කරපු 180කට එහා අද වෙද්දි මම පට්ට වැරදි. හරි. ඒවා සෑහෙන්න ප්‍රමාණයක් මට වෙනස් කරගන්න උනා. මෙතන කියන්නේ ඕගොල්ලෝ ඕන කෙනෙකුට වඩා මම දේවල් වර්ධගෙන තියෙනවා. ඒ කියන්නේ උත්සාහ කරලා තියෙනවා සමර්ධගෙන තියෙනවා. මේ මීටින් එකේ ඉන්න ඕන කෙනෙකුට වඩා මට දේවල් වැරදිලා තියෙනවා. ඒක මම සාතික කරලා කියන්න තරම් මම දන්නවා. ඉතින් එතකොට මේ ඔය අපි කතා කරන එක ඇතුළෙත් ගොඩාක් දේවල් දැනට ඕගොල්ලෝ මාර හරි කියලා හිතාගෙන ඉන්න හෙන්න ඇටිටියුඩ් හෙන්න ආකල්ප හෙන්න මහා ලොකු තර්ක දර්ශන ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ 180කට එහා තව අවුරුදු කීපයක් ඇද්දි ඔයාටම වැරදි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කියන්නේ මං කියන්නේ ඒක ඇතුලෙන් දැනට කිසිම දෙයක් වැරදි ඔක්කොම වැරදි අයියෝ වැඩක් නැහැ කියලා මොකුත් කතා නොකර ඉන්න නෙමෙයි. මේ වෙලාවේ ඔයාට තේරෙන උපරිම නිවැරදිභාවය අනුව වැඩ කරන්න. හැබැයි ඕන වෙලාවක වැරදි වෙන්න පුළුවන් කියලා ඔළුවේ තියාගන්න. හැම මිනිහෙක්ම මොකක් හරි වෙලාවක වැරදින්නේ. මේ ලෝකේ හැමතිස්සෙම හරි කිසිම මිනිහෙක් ඉඳලා නැහැ. ඒතර ඔයා කොච්චර දීපර දුරට තියලා කතා කරත් අනිවාර්යෙන් වැරදි වෙන බරපතල දැන් තියෙනවා. දැන් ලයිෆ් එකේ මේ ඊළඟට වැඩ කරන අවුරුදු 10 ඇතුලේ අනිවාර්යෙන්ම ඔයාට වරදින්න පුළුවන් කියන එක හැමතිස්සෙම කරා. දරන අදහස නෙවෙයි හරි අදහස වෙන්න පුළුවන් කියන එක හැමතිස්සෙම ඔළුව දාගෙන යන්න. ඒකත් එක්ක ඔයා මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න જાතියෙක් වෙනවා. ඉගෙන ගන්න જાතියෙක් වෙනවා කියන්නේ ජීවිතේ ඔයාට හම්බෙන හැම මිනිහෙක්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ ඕනම එකෙක්ගේ ඉතාම සෞතු ඉතාම අසාර්ථක මිනිහකින් ඉඳන් ඒ කියන්නේ අඩු ගන්න අසාර්ථක වෙන විදිහ හරි උගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒව නොකර ඉන්න පුළුවන් ඊට පස්සේ. හැම මිනිහෙක්ගෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. හැමම කෙනෙක්ගෙම මට ජීවිතේ හම්බෙලා තියෙන හැම මිනිහෙක්ගෙම මට වඩා උන් දන්න පැත්තක් මොකක් හරි එකක් තියෙනවා. කියන්නේ මම දන්න යම් දේවල් ටිකක් ඇති ඒ මිනිස්සුන්ට වඩා. හැබැයි යම් ශේස්ත්‍රයක් යටතේ මොකක් හරි දිනදා ජීවිතය ගැන හරි ඕන දෙයක් යටතේ මට වඩා දේවල් දන්නවා මේ ලෝකේ හැම මිනිහෙක්ම මට හම්බෙලා තියෙන හැම මිනිහෙක්ම දන්නවා. අර මගේ මිනිස්සු කියලා නේ ආතදරුවෝ නෙවෙයි මම කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔය කියන යම් වයසක් තියෙන ඒ වගේ මිනිස්සු හැම කෙනෙක්ම මොකක් හරි දෙයකින් මට වඩා යමක් දන්නවා. එතකොට අපි අපේ ඔළුව අර විදිහට ක්ලියර් කරලා නම් තියෙන්නේ එළියෙන් එන ඕන දෙයක් බාර ගන්න විදිහට අනිත් මිනිස්සුන්ගේ ඔපිනියන්ස් වලට ගරු කරන විදිහට. අපි වැරදි වෙන්න පුළුවන් කියලා හැමතිස්සෙම ඔළුවේ සිග්නල් එකක් එක්කනම් යන්නේ. අපි මිනිස්සුන්ගෙන් දේවල් ඉගෙන ගන්න සෑහෙනම අර ඒකට කැමති වෙනවා. ඒක ස්වභාවිකව අපේ ලක්ෂණයක් වෙනවා. අන්න ඒක මාර වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ඊළඟට යන අවුරුදු 10 ඇතුලේ වැඩේ කරගෙන යනකොට. හරි. මම ඊළඟට තව මම ඔය ලියාගත්ත දේවල් ටික ඉක්මනට වගේ කියන්න යනවා. මොකද එහෙම නැත්තම් මේක කියන්න මාර වෙලාවක් වෙයි කියලා මට හිතුනේ මේකේ තියෙන දිග දැක්කහම. මම ටක් ගාලා එකින් එක විස්තර කරගෙන යන්න මේ වගේ සමහරක් දේවල් ඕගලන්ට මේ වෙලාවේ තේරෙයි සමහරක් දේවල් මේ මොනවද මේ කියවන්නේ වගේ හිතෙයි පස්සේ වෙලාවක හරි පත් වෙලා ආවොතින් කියලා මම නිකන් කියන්නම්. හරි. ඒතකොට එකක් වෙන්නේ ඩිසිප්ලින් සහ මොටිවේෂන් කියන එක ඊළඟ අවුරුදු 10 ඇතුලේ ඔයගොල්ලෝ මොටිවේට් කරන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ දැන් අද කාලේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් අපි වෙන්න පුළුවන්. ඔයාලා මේක ඇතුලේ තල්ලු කරගෙන යනවා. හැබැයි මෙතනින් ඉස්සරහට ඔයගොල්ලෝ ගියාට පස්සේ කිසිම කෙනෙක් නැහැ එහෙම ඔයගොල්ලෝව තල්ලු කරගෙන ඇදගෙන යන්න. ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. එතකොට ඒකට ඕන වෙනවා ඊටාම තදබල විනයක්. ඒ කියන්නේ ඔයාට ඕන දෙයක් කියලා දෙයක් තියෙනවා. ඒ ඕන දෙයට යන්න නම් ඔයා අකමැති යම් දේවල් ටිකක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. අපි කැමති දෙයක් ලබා ගන්න ප්‍රොසෙස් එක ඇතුලේ අනිවාර්යයෙන්ම අකමැති දේවල් ටිකක් කරහා ඒකට යන්න වෙනවා. ඒක ටෙස්ට් එකේ හැටීම තමයි. ඒතර ඒකට යනකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ වැඩේට ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් කියන්න ඕනේ. ඩිසිප්ලින් එක කියලා කියන්නේ අර වගේ තමන් අනාගතයේ කැමති ප්‍රතිලාභයක් ලබා ගන්න වර්තමානයේ කැමති දේවල් කැප කරලා අකමැති දේවල් කරන්න පුළුවන් හැකියාව. ඒතර හැම මොහොතකම ඒ කියන්නේ ඊටාම දක්ෂ මිනිස්සු ඉන්න පුළුවන්. හැම අවස්ථාවකම ඩිසිප්ලින් එක ඒ දක්ෂතාවය පහු කරනවා. දක්ෂ මිනිස්සු ඩිසිප්ලින් එකෙන් වැඩ කරත් එක වෙනම කාරණාවක්. හැබැයි එහෙම කරන්නේ නැහැ බහුතරයක්. උන්ගේ දක්ෂකමම උන්ව විනාශ කරනවා. හරි. ඒතර සමහරක් වෙලාවට සමහරක් වෙලා නෙමෙයි. වැඩ කරේ නැත්නම් ඒ ඩිසිප්ලින් එක තිබුණේ නැත්නම් මොන දක්ෂයෙක් වුණත් ඌට වඩා පට්ට අදක්ෂ හැබැයි හොඳ ඩිසිප්ලින් එකක් තියෙන මිනිහෙක් අනිවාර්යෙන් ඌව පාස් කරන් යනවාම තමයි. ඒ කියන්නේ අර ලස්සන කතන්දර නම් මම දෙනවා මේ වෙලාවේ ඇදලා ගත්තොත් ඉතින් වෙලා වෙනවා මම පස්සේ වෙලාවක මොකක් හරි කතා කරද්දි කොහේ හරි ගැනත් බලමු. ඒතර ඒක එකක් ඈ. මොටිවේෂන් කියන එකට යන්න එපා. දැන් ඕගලන්ට මෙතනින් ඉස්සරහට තියෙන්න ඕන බරපතල මට්ටමින් තමන්ව නිර්මාණය කරගන්න එක. තමන් මොන වගේ මිනිහෙක්ද වෙන්නේ? තමන් නිකන් අර සාමාන්‍ය ඇවරේජ් මිනිහෙක් වෙලා මැරලා යනවද නැත්නම් වරදින්න හරි හරියන්න හරි උත්සාහ කරන જાතියෙක් වෙලා කොහොම හරි තමන් අර නිකන් දැන් අම්මලා තාත්තලා ඇවිල්ලා හදලා තියෙන තැනක් තියෙනවනේ මේ රේස් එක තුළ ඕගොල්ලෝ යාළුවගේ රිලේ එකේ. දැන් ඉතුරු පාර්ට් එක ඔයාලට යන්න තියෙනවා. ඔයාලා මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධව ඔයාලට දල අදහසක් තියෙනවනේ. අන්න ඒ දල අදහස වෙනුවෙන් ඔයාලට තියෙනවනේ මාර ඩිසිප්ලින් එකක්. ඒකට තත්ත්ව හොඳ වුණත්, මොටිවේට් වෙලා තිබුණත්, ඩිමෝටිවේට් වෙලා තිබුණත්, වැඩ කරන්න හිතුණත් නැතත් කොහොම වුණත් වැඩ කරන જાති ජීවිතයක් ඔයාලට හදාගන්න වෙනවා. ඒතර ඒකත් එක්කම මේ අනිත් එක තමයි ඒකේ ඊළඟ එක ඉමෝෂන්ස් හරියට හැන්ඩල් කරගන්න පුරුදු වෙන්න. ඔයාලට සල්ලි හැන්ඩල් කරන්න බෑ. ඔයාලට ඉමෝෂන්ස් හැන්ඩල් කරන්න බැරි මිනිහෙක් නම්.
ඒ කියන්නේ ඊළඟ අවුරුදු 10 ළම ඔයාට ඕන වෙලාවට ඉමෝෂන් ස්විච් ඔෆ් කරන්න පුළුවන් වෙන මට්ටමට වගේ ඉමෝෂන්ස් ඔයාට හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕන. හෙන ගහලා ගියා